සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම එක්ස්පර්ට් ඔප්ෂන් වෙතින් ඩොලර් 750ක විත්ඩ්‍රෝ එකක් මම අද ගන්නවා. ඉතින් රුපියල් වලින් ආසන්න වශයෙන් 2,24,000ක මුදලක් තමයි මේ එක්ස්පර්ට් ඔප්ෂන් හරහා මම අද සල්ලි කරලා ගන්න. ඉතින් ඔයාලා දන්නවා එක්ස්පර්ට් ඔප්ෂන් ට්‍රේඩ් සයිට් එක ඇත්තටම ජෙනුයින් ප්ලැට්ෆෝම් එකක්. ඔයාලට පුළුවන් මේ හරහා සල්ලි හොයන්න. ඉතින් මම ට්‍රේඩ් කරලා හොයපු ඩොලර් 753ක මුදලක් දැනට මගේ account එකේ පේනනවා. මම මේකෙන් ඩොලර් 750ක මුදලක් විත්ඩ්‍රෝ කරනවා. ඉතින් යාළුවනේ ඔයාලටත් පුළුවන් මේ සල්ලි හොයන්න පුළුවන් වෙබ්සයිට් එක කරා එකතු වෙලා මේ ට්‍රේඩ් සයිට් එකේ වැඩ කරලා සල්ලි ගන්න. ඉතින් මම යනවා ඉක්මනට විත්ඩ්‍රෝ එකක් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට බලාගන්න ෆයිනෑන්ස් වල තියෙනවා විත්ඩ්‍රෝ වල. ඉතින් ඔයාලට මෙතනින් විත්ඩ්‍රෝ සිලෙක්ට් කරන්න තියෙන්නේ. ලංකාවට විත්ඩ්‍රෝ ගන්න ලේසිම විදිය තමයි ස්ක්‍රිල් එකට අරන් ලංකාවේ බැංකුවකට විත්ඩ්‍රෝ කරන. ඒකින්ද ස්ක්‍රිල් හරි නෙට්වල් හරි වලින් විතරක් එක්ස්පර්ට් ඔප්ෂන් වලට ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරන්න වග බලාගන්න. හරි යාළුවනේ මේ විදිහට මට බලාගන්න පුළුවන්. මගේ ලබා ගන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය 753යි. නමුත් මම 750ක මේ විදිහට ටයිප් කරනවා. ඉතින් රුපියල් වලින් 2,24,000ක මුදලක් තමයි මේ විත්ඩ්‍රෝ කරන්නේ. හරි මේ විදිහට ඩොලර් 750ක් ගම යටින් මගේ ස්ක්‍රිල් එකේ ඊමේල් එක මේ විදිහට මම ටයිප් කරනවා. ඊට පස්සේ නියු රික්වෙස්ට් කියලා ඔබනවා. ඊට පස්සේ මේ විත්ඩ්‍රෝ වලට මට සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් පැය 24ක ආසන්න කාලෙකින් ලැබෙනවා. ඉතින් මට මීට කලින් මේ විත්ඩ්‍රෝ එක ලැබුණා. ඉතින් යාළුවනේ එක්ස්පර්ට් ඔප්ෂන් කියලා කියන්නේ ලංකාවේ තියෙන ජෙනුයින්ම ට්‍රේඩින් සයිට් එක. මේ සම්බන්ධයෙන් ඔයාලට ගොඩක් තොරතුරු මගේ YouTube channel එකේ තියෙනවා playlist කියලා. මේකේ තියෙනවා expert option for beginners කියලා. ඉතින් ඔයාලට පුළුවන් account එකක් හදාගෙන වැඩි පිට පටන් ගන්න යන්න deposit withdrawal වලදී ඔයාලට පුළුවන් ඔයාලට පාවිච්චි කරන්න. ඔයාලා දන්න Skrill method එක use කරලා මේ platform එකට deposit withdrawal කරන්න. කිසි ගැටලුවක් නැහැ. Skrill net වල දාගන්න බැරි කට්ටිය ඉන්නවනම් මගේ තිරේ තියෙනවා WhatsApp number එක. මේ WhatsApp number එක කරා එකතු වෙලා ඔයාලට මේ site එකට සල්ලි දාගෙන ජෙනුයින් විදිහට වැඩේ කරගෙන පුළුවන් කියලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.